ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කොහොමද ChatGPT එකෙන් Ghibli photo style edit එකක් කරගන්නේ කියලා. ඉතින් ඔයාලට මේක ෆෝන් එකෙන් කරගන්න පුළුවන්. කරන්න තියෙන පොඩි දෙයයි ෆෝන් එකෙන් ඔයාලා සර්ච් කරන්න ඕන chatgpt.com කියලා. ඉතින් මේක Chrome web browser use කරනවා නම් ලේසි. මම Safari browser use කරනවා. මට මේක ලේසි නිසා මම මේක හුරු වෙලා ඉන්න නිසා. ඉතින් ඔයාලගේ ෆෝන් එකේ මේ විදිහට chatgpt.com කියලා සර්ච් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ හෝම් පේජ් එකක් එනවා. මේක ටිකක් ස්ලෝ අද සිග්නල් පොඩ්ඩක් අඩුයි. ඉතින් මේකෙන් දෙවෙනියට තියෙන එක ඔයාලා ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ වගේ හෝම් පේජ් එකක් එනවා. මෙතනින් ඔයාලා පළවෙනි තියෙන විසිට් වෙබ්සයිට් කෙනෙක් ක්ලික් කරගන්න. එතන අරස මේ වගේ කන්ටිනියු දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් sign up හරි login හරි දෙන්න වෙනවා. ඒක බලමු. මෙතනින් කන්ටිනියු දෙන්න ඕනේ. කන්ටිනියු දුන්නාට පස්සේ මේ හරියෙන් ඔයාලා login වෙන්න ඕනේ email එක ගහලා. මම ඒක set up කරගන්නම්. ඒ හරියෙන් ඔයාලට ඊමේල් එක ගහලා ලොගින් වෙන්න තියෙනවා. ඊට පස්සේ කන්ටිනියු කරගන්න. ඊට පස්සේ මේ වගේ හෝම් පේජ් එකක් එනවා. ඒක ස්කිප් කරගන්න. මෙතනින් ඔයාලා ෆොටෝ එකක් තෝරගන්න ඕන ගැලරියට ගිහිල්ලා. මම මේ ෆොටෝ එක මෙතනින් තෝරගන්නම්. හරි දැන් ඔයාලට මෙතන යටින් මේ විදිහට ටයිප් කරන්න ඕන ඔයාලා. මේක හරියට ටයිප් කරන්න ඕන නැත්නම් හරි ස්ටයිල් එකට එන්නේ නැහැ එඩිට් වෙලා. turn this photo into Ghibli style කියලා මේ ටයිප් කරලා ඔයාලා සෙන්ඩ් කරන්න තියෙන්නේ. ටක් වෙලා යනවා ක්‍රියේට් වෙන්න. ඊට පස්සේ මේ විදිහට ඔයාලට එක කන්වර්ට් කරලා ෆොටෝ එක ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ වලට ඉස්සරහටත් බලන්න කැමති නම් අපේ YouTube channel එක subscribe කරලා bell icon එක ඔබලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ notification bar එකට message එකක් දෙන්න ගන්න පුළුවන්.